Hi guys, welcome back to my YouTube channel. අද vlog එකකින් කතා කරන්නේ මේ අවුරුද්දේ අවුරුදු ෆෙස්ටිවල් එක. එතකොට අවුරුදු 5කට පස්සේ තමයි මම අවුරුදු ෆෙස්ටිවල් එකකට join වෙන්නේ. අපි බලමු වීඩියෝ එකේ ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. දැන් තමයි පටන් ගන්න ගේම් ස්ටාර්ට් කරන්න. එතකොට මේ පළවෙනි තරඟයේ මං හිතන්නේ 18ට වැඩි අයට තිබ්බ තරඟයක්. මේකේ මම හිටපු ටීම් එක තමයි දින්නේ මේ ගේම් එකෙන්. ඉතින් ඒ වීඩියෝ එක තමයි මේ යන්නේ. ඒක හරිම එන්ජොයි, හරිම ෆන් ගේම් එකක්. Umbadaka mana dola pina vena yame mone ehuna da hita kavi kiyana mage ege lama sela vena kota ivasum nane mame binawada duwa karagannata vahe. මේ ගේම් එකේ අපි second place අපිට හම්බුනේ මගේ ටීම් එකට. ඇත්තටම කියන්න ඕනේ මේක මගේ ෆැමිලි එකේ අපේ ෆ්‍රෙන්ඩ්ස්ලා කට්ටියක් එකතු වෙලා ප්ලෑන් කරපු අවුරුදු උත්සවයක්. ඉතින් ගොඩක් අය හිටිය අවුරුදු 40න් උඩ අය. පොඩි ළමයි හිටියේ ටිකක් අඩුයි. ඉතින් හරිම ෆන්, හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට මේ අවුරුදු උත්සවේ ප්ලෑන් කරලා තිබ්බා. ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන් තවත් වීඩියෝ ක්ලිප්ස් වලින් කොහොමද මේ අවුරුදු උත්සවේ ෆන් විදිහට, ෆ්‍රෙන්ඩ්ලි විදිහට උනේ කියන එක. Umbadaka mana dola pina vena yame mone ehuna da hita kavi kiyana mage ege lama sela vena kota ivasum nane mame binawada duwa karagannata vahe. මේ ගේම් එක ඇවිල්ලා දෙහිගෙඩිය හැන්දමත් තියාගෙන යන එක. මේකෙත් මමයි මල්ලි තමයි second place උනේ. ඒකත් මම හිතන්නේ අවුරුදු 5කට පස්සේ තමයි මම මේ ගේම් එකක් ප්ලේ කරේ අවුරුදු උත්සවයක. ඉතින් හරිම ෆන් මූමන්ට් එකක්. ඇත්තටම කියන්න මේ අවුරුදු ෆෙස්ටිවල් එක ගොඩක් අවුරුදු 40ට වැඩි අයගෙන් සංවිධානය වෙලා තිබ්බ නිසා ඉතින් අර ඇවිල්ලා තිබ්බ කීප දෙනා තමයි තරුණ අයගෙන් ගොඩක් තරඟ වලින් වින් කරේ. ඊළඟට මේ ඇවිල්ලා මේක නම් සුපිරි ගේම් එකක්. මොකද මේක ඇවිල්ලා වතුර බෝතලයට වතුර අතින් හැමෝම ටීම්ස් බෙදිලා අතින් අල්ල වතුර පුරවන්න ඕන. ඉතින් මේකෙත් අපි තමයි ෆස්ට් ප්ලේස් උනේ අපේ ටීම් එක. ඉතින් මං හිතන්නේ මට නම් හරිම එන්ජොයි කරා මම මේ අවුරුදු ෆෙස්ටිවල් එක මෙන්න මේ ගේම් එක. මොකද හරිම ෆන්, හරිම ටීම් වර්ක් එකක් තිබ්බා මෙතනදී. ඉතින් අර වයසින් වැඩි අය වුණාට, මගේ වයසට වඩා සෑහෙන වැඩි අය වුණාට හරිම එන්ජොයි කරා. ඒගොල්ලොත් අපේ වයසට වගේ ඇවිල්ලා. ඉතින් හරිම ෂෝක්. මේක හරිම ෆන් ගේම් එකක්. මං හිතනවා ඔයගොල්ලොත් අවුරුදු කාලේ මේ වගේ දේවල් කරන්න ඇති කියලා අවුරුදු ෆෙස්ටිවල් වල. අපි බලමු ඉස්සරහට මොනවද තව තියෙන්නේ කියලා. Ruvaruna pad badna sit sana sane tunalva hiru magulata hinale nai ruvaruna pad badna sit
සිත සනහන් තුනලවා හිරු මගුලට හිනෙන්නේ අකරේ නුඹේ සුවඳයි ඔබේ හිත ගාව හිඳිමි පෙරසේ නුඹ දැක මන දොළ පිනවෙන යාමේ මොනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසල වෙනකොට ඉවසුම් නැනේ මාමේ බෙනවද දුව කරගන්නට වායේ ඇහුණද හිත කවි කිය දැන් පොඩක් අපි බලමු මේ ෆෙස්ටිවල් එක තිබ්බ විලා එක පොඩි රවුන්ඩ් එකක් මම ඔයාලව එක්කන් යන්න. හරිම කාම් හරිම නිදහස් තැනක්. ඉතින් කීප දෙනෙක්ට නෙමේ සාමාන්‍යයෙන් ලොකු ටීම් එකකට මෙතන පාටි එකක් ඇරේන්ජ් කරන්න උනත් පුළුවන්. මේක තමයි අපිට හම්බෙච්ච ලන්ච් එක. ඒක හරිම රසයි. මේ තියෙන්නේ විකට ඇඳුම් තරණගේ. ඉතින් මේ බ්‍රයිට් හිටපු ආන්ටිට තමයි ෆස්ට් ප්ලේස් එක හම්බුනේ. හරිම ලස්සනට යායේ ඩ්‍රෙස් එක ඇරේන්ජ් කරගෙන තිබ්බා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ පැත්තට එන්න. මේ විනිශ්චය පත්‍රය මෙහෙම. වැඩි දුර යන්න එපා. ශාස්ත්‍ර කියනවා නෝන ශාස්ත්‍රයක් අත්ත බලනවා මුණ බලනවා නෝනගේ ඕනෙත් තැන බලලා නම් කියනවා. අපිසු අම්මට සිරි. හොඳ තමයි උල්ල. අම්මෝඩ. පටන් ගත්තේ නෑ එහෙම තමයි අපි දැක්කේ. විකට ඇඳුම් තරගෙට පස්සේ මයි මලේ චුට්ටක් ඇතුළට ඇවිල්ලා මහන්සි නිසා ඔය ඇතුළේ ඉන්න ගමන් තමයි ඔය වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඊට පස්සේ මම හිතන විදිහට මට මතක හැටියට මේක තමයි ලාස්ට් ටීම් ගේම් එක කම්බා දින එක. ඉතින් ඔයගොල්ලන්ට ඒකත් බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. මං හිතන්නේ දැන් අවිල්ලා ඉන්නේ ලාස්ට් මූමන්ට් එකට. මොකද හැම අවුරුදු ෆෙස්ටිවල් එකකම ලාස්ට් මූමන්ට් එක තමයි අවුරුදු කුමරිය තේරීම. ඉතින් මෙතන ඉන්න ඇත්තටම අවුරුදු 40ට වැඩි අවුරුදු කුමරියන් ටිකක්. ඉතින් ඒගොල්ලෝ ලස්සනට perform කරා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කවුද වින් කළේ කියලා. बदना सित सनसान तुनलवा हिरु मगुलट हिनहिन्नै रुवरुणा पद बदना सित सनहान तुनलवा हिरु मगुलट हिनहिन्नै बदना सित सनसान तुनलवा हिरु मगुलट हिनहिन्नै रुवरुणा पद बदना सित सनहान तुनलवा हिरु मगुलट हिनहिन्नै ලාස්ට් මූමන්ට් එකේ අවුරුදු කුමාරයෝ විදියට සිලෙක්ට් වුණු 3 දෙනා තමයි මේ ඉන්නේ. ඉතින් මේ ඒගොල්ලොන්ට ගිෆ්ට්ස් ටික බෙදන වෙලාව ඇත්තටම හරි ලස්සනට මේ අවුරුදු ෆෙස්ටිවල් එක arrange කරලා තිබ්බා. ඉතින් හරියට සතුටු වුණා හැමෝම. ඒ වගේම කියන්න ඕනේ මේක මගේ පළවෙනි
වොයිස් එකත් එක්ක තියෙන බ්ලොග් එක. මං හිතනවා මොන හරි අඩුපාඩු තිබ්බොත් ඔයගොල්ලෝ කමෙන්ට්ස් වල කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ විලා එක මෙන්ෂන් කරන්නම් කොහෙද ප්ලේස් එක තියෙන්නේ. ඔයගොල්ලෝට යන්න ඕන නම් ඒ විලා එකට කතා කරලා ඔයගොල්ලන්ට මේ වගේ ෆෙස්ටිවල් එකක් හරි පාටි එකක් හරි අරේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේ ලාස්ට් මූමන්ට් එක එතකොට මේ තියෙන අපිට හම්බෙච්ච ගිෆ්ට්ස් මේ ඉන්නේ මගේ මල්ලි. අපිට ලාස්ට් මූමන්ට් එකේ ඇත්තටම රසම රස ප්ලේන් ටී එකකුත් එක්ක අපිට අවුරුදු කැවිලි ඒගොල්ලෝ අරේන්ජ් කරලා තිබ්බා. මේ අපේ මල්ලි එයා හරිම ෆනි. එයා සාමාන්‍යයෙන් කෑම එකක් මොනවාරි කනවා නම් ඒක හැමෝටම බෙදනවා. එයා ගත්ත දෙයක්. ඉතින් හරිම ටයර්ඩ් ඒ වුණාට හරිම එන්ජොයි වෙච්ච දවසක්. ඉතින් පොඩ්ඩක් විලා එක රවුන්ඩ් ඔයගලන්ට පෙන්නන්නම් එක්ස්ප්ලෝර් කරලා. හරිම ලස්සනයි. හරිම ස්පේස් තියෙනවා. ගොඩ දෙනෙක්ට මේකේ ඉවෙන්ට් එකක් අරේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මං මේකේ ඩීටේල්ස් උත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. හරිම නිදහස් ප්ලේස් එකක්. තමයි 2026 අපේ අවුරුදු ෆෙස්ටිවල් එක ඉවරුනේ. It's a very beautiful day. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. Thanks for watching my vlog. Then see you in the next video.